ගානි කියන්නේ T සමාන උස කාලයකදී H උස කඳු සිඛරයක සිට ගලක් පහළට අතහරින ලදී. එම මොහොතේම කඳු සිඛරයේ පාමුල සිට තවත් ගලක් වී ආරම්භක ප්‍රවේගයෙන් කෙලින්ම ඉහළට විසි කරන ලදී. එතකොට දැන් අපි හිතමු මෙහෙම තියෙන්නේ කියලා. මෙහෙම ගලක් අතහරිනවා කියනවා මේ නිශ්චලව තියාගෙන. ඊට පස්සේ ඒ මොහොතේදී මෙතනදී ආය ගලක් උඩට ප්‍රක්ෂේපණය කරන කියනවා සිරස්ස u ප්‍රවේගයෙන්. එතකොට ওই දෙක මෙන්න මේ හරියදී කොහෙදී හරි පාස් වෙන්නේ. ඒ හැම වෙච්ච කාලය තමයි ඔය අහන්නේ T. ඉතින් ඕක අපිට හදා ගන්න පුළුවන් ලේසියෙන් මේ සාපේක්ෂ ප්‍රවේගයේ මූල ධර්ම භාවිතයෙන්. අපි හිතමු මේක A කියලා. මේක B කියලා. මම සාපේක්ෂ ප්‍රවේගයෙන් Aට Bට නෑ අපි කරමු Bට සාපේක්ෂ වේගයේ Bට සාපේක්ෂ වේග ප්‍රවේගය කියපුවාම මොකක්ද ඒකෙන් කියවෙන්නේ? ඒ කියන්නේ B නිශ්චල කරනවා කියන එකනේ. B නිශ්චල කරන්න නම් දැන් Bට ප්‍රවේගය මේ අතරනේ තිබ්බේ. අපි මේ පැත්තට ප්‍රවේගයක් දෙන්න ඕන. අපි මේකට ඒකම මේ A අංශුවටත් පල්ලෙහාට ප්‍රවේගයක් දෙන්න ඕන. එතකොට මෙතන කැන්සල් වෙලා මෙතන මෙයා නිශ්චලව තියෙන්නේ දැන්. මේ B කියන කෙනා නිශ්චලව තියෙනවා. එතකොට A කියන කෙනා පල්ලෙහාට වැටෙනවා. දැන් අපි ඔය සාපේක්ෂ කතාව ගන්න හින්දා මෙතන ගුරුත්ව තෝරණයත් පල්ලෙහාටනේ තියෙන්නේ. එතකොට මෙතන ගුරුත්ව තෝරණයත් පල්ලෙහාට තියෙන්නේ. එතකොට ඔය සාපේක්ෂව හින්දා ගුරුත්ව තෝරණේ අපිට නොසලකා හරින්න පුළුවන් උතන. ගුරුත්ව තෝරණයක් නැහැ උතන. මේ ඒකත් සාපේක්ෂව නෙන්නේ. ඒ කියන්නේ Bට සාපේක්ෂව A ගේ ගුරුත්ව තෝරණේ බිඳුවක් වෙනවා. එතකොට මේක නිකන් සරල රේඛාවක් නිකන් චලිත වෙනවා වගේ V කියන මේ වස්තුවක් මේ B කියන ලක්ෂයට යනවා වගේ නිකන් තිරස්ව මෙහෙම V ප්‍රවේගයෙන් A කියන එක මේ Bට යනවා. එතකොට මේ දෙක අතර දුර කීයද? මේ දෙක අතර දුර h නේ. එතකොට h බෙදීම v ප්‍රවේගයෙන් යන්නේ v කියන කාලයක් තමයි යන්නේ උතන. කොහොම තමයි ඔක සරලවම ගන්න පුළුවන්. මේ සිද්ධාර්ථයේ ඉතාල වැදගත් මේක මතක තියාගන්න. ඔයාලට ඊතුරු ගණන් වලටත් මේ විදිහටම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ වස්තුන් දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් කොහොම චලනය වෙනවා කියලා දීලා තිනකොට මේක මේ විදිහට හදා ගන්න පුළුවන්. එතකොට එන්නේ උත්තරේ පළවෙනි එක.